සාදරයෙන් පිළිගන්නවා සේයු බ්‍රෝ YouTube channel එකට. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති මම සේයු aqua SL කියන එක අයින් කරලා සේයු බ්‍රෝ කියලා දැම්මා. ඔය එතකොට ඔයගොල්ලන්ට traveling බලා ගන්න පුළුවන්. මම දැන් shorts හදන්නත් හිතන් ඉන්නවා. shorts ආයි cricket ගැන කියන්නේ සාමාන්‍යයෙන් කට්ටිය play කරන ඒවා ගැන shorts ආයි ඔයගොල්ලන්ට ඕන Lamborghini Bugatti වගේ edits කියන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අද යන්නේ හදන්නේ මලාවි ටැංක් සෙටප් එකක් ගැන. මෙන්න ඉන්න මලාවි ටික. මේ ඉන්නේ මලාවි. මම අද ගෙනාවේ blue මලාවි, white මලාවි. white මලාවි ජෝඩුවයි blue මලාවි. කියන්නේ ඒක ළඟ පොඩ්ඩක් ස්පොට් වගේ තියෙනවා. ස්පොට් මත් නෙමෙයිනේ. පොඩ්ඩක් ඉරි වගේ තියෙන්නේ. blue මලාවි ජෝඩුව ගන්නම ගෙනාවේ. ඕන පේන ඇති මේ. මෙහෙම තමයි ඉන්නේ. ඉතින් අපි අද හදන්න යන්නේ මලාවි ටැංක් සෙටප් එකක්. ඉතින් අපිට මුලින්ම ඕන වෙන්නේ මේ වගේ මලාවි. ඔයගොල්ලොත් මේක try කරලා බලන්න කියලා කියන මගේ මේ first time මලාවි හදන first time. ඉතින් අපි මේ වැඩේ හරියටම කරමු. ඔයගොල්ලෝ කියන්න ඕන මේ මගේ රේන්බෝ ටැංක් සෙටප් එකේ ටැංක් එක. ඔයගොල්ලන්ට පේන්නේ නැති. මම ඔයාලට මෙහෙට අරන් පෙන්නන්න. මගේ රේන්බෝ ටැංක් සෙටප් එකේ ටැංක් එක මේ. ඒක ඇත්තම කිව්වොත් ඔයගොල්ලෝ මතක ඇති black diamond tetra tank setup එක. ඒක මේ black diamond tetra ටික මැරුණා මම එනකොට. මම මේ trip එක ගිහින් එනකොට මැරිලා හිටියා 4 දෙනාම. හේතුවක් දන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මම ඒගොල්ලන්ව අයින් කළා. රේන්බෝ ෂාක්ව දැම්මා ඒකට. අර පොඩි එකට. දැන් රේන්බෝ ෂාක් ගේ නිකන් දීලා දැන් මේක ගොඩක් කල් පල් වෙලා තිබ්බා. දැන් ඉතින් මම මේ දැන් තමයි මේ හොදලා අරන් ඕගොල්ලන්ට හිතුණා දැන් නිකන් හදන එකත් හරියන්නේ නැහැ. මම ඉතින් ඒ නිසා හිතුවා ඕගොල්ලොත් එක බෙදාගෙන අපි මේක හදන එක මම ඕකට ගේනවා කියලා. ඉතින් අපිට මුලින්ම ඕන වෙනවා මේ වගේ ටැංක් එකක්. මේක ඇති අඩියට අඩිය චුට්ටක් ලොකුයි. අඩියක් වගේ තමයි මේ ටැංක් එක. ඕගොල්ලන්ට ගන්න පුළුවන් ඕන නම් යූස් කරන්න පුළුවන්. මෙතන ජෝඩු දෙකක් ඉන්න නිසා මම අඩියක් ගන්න. එක ජෝඩුවක් නම් අඩි භාගයක් වගේ ඇති. අපිට මුලින්ම ඕන වෙනවා මේ වගේ අඩිය ටැංකියක්. ආයි මලාවි ජෝඩු දෙක. ආයි ඕන වෙනවා ප්ලාන්ට්ස්. ඕගොල්ලන් කැමති ප්ලාන්ට් එකක් ගන්න පුළුවන්. මම නම් මේ ප්ලාන්ට් එක ගත්තේ. හරියටම දන්නේ හයිඩ්‍රිලා වගේ. හයිඩ්‍රිලා නෙමෙයි. මේක ලස්සන ඇතුලේ දැම්මාම ආයි මට එතන ගන්නම දෙයක් තිබුණ නිසා ප්ලාස්ටික් ප්ලාන්ට් එකක් ගත්තා. මම වැඩි කැමති නෑ මේ ප්ලාස්ටික් දාන්න. ඔයගොල්ලෝ දන්නා ඇති මම අල්බ ඔක්කොගෙම වගේ මම ගෙනාලා තියෙන නැචරල් ටැංක් සෙටප් එක. ඒකෙත් හැදුවේ මම අපේ ගෙවත්තාවට තියෙන ඒවයි ප්ලාස්ටික් ප්ලාන්ට්ස් නෙමෙයි. ගෙවත් තනකොළ. දැන් අපි ගත්ත තනකොළ දාන්නේ නැහැ. හැබැයි මම ඒගොල්ලන්ව පුරුදු කරලා තියාගත්තා. තාම මං ගාව දැන් මන් දැම්මේ ඒකට ඒන්ජල්ස්නේ. ඒන්ජල් මන් දුන්නා. අනිත් දෙන මං ගාව තාම ඉන්නවා. හරිද? ඉතින් මම දැන් ඒක අයින් කරලා ඊට පස්සේ මම ඕන ගප්පි ටැංක් සෙටප් එක ගෙනාවා. ඒකෙත් මම කල් දාලා තමයි හැදුවේ. ඊට පස්සේ රේන්බෝ ටැංක් සෙටප් එකෙත් මම දැම්මේ මෙන්න මේ වගේ living plants. ඔක්කොම ප්ලාස්ටික් ප්ලාන්ට් දැම්මේ නැහැ. හැමදාම දැන් වීඩියෝ 4-5ක් විතර දාලා ඇති. මම මතක හිටියේ 4ක් හරි 5යි හරි. ඒ ඔක්කොගෙම මම ගත්තේ මේ වගේ living plant. මම දැන් විතරක් මෙන්න මේ plant එක use කරනවා. මම මේ දැක්ක නිසා ගත්තේ. ලස්සනයි මේ පොඩ්ඩක් plant එක මේ ලස්සනයි. ඒතකොට දැම්මම මෙන්න මේව ගන්න ලස්සනයි මේක. අපි ඉතින් මේක හදන්න ගමු. එතකොට අපිට මේක ඕන වෙනවා. අඩිය ටැංකියයි, මලාවි ජෝඩු දෙකයි, අර living plant එකයි. ඕන පේන ඇති මේ living plant එකයි. ආයි ටිකක් ලොකු size එකේ ගල්. ඕන මම අරන් පෙන්නන්නම් අතර. මේක ටිකක් ලොකුයි. ඉස්සර මම ගෙනාව පොඩි ගල් එක වගේ නෙමෙයි. ඕන මම අරන් පෙන්නන්න මේ. උඹට පේනවා ඇති. මේ ගල් තමයි මම ගත්තේ. ආයි මම ගන්නවා වැලි. මේ සිමෙන්ට් වගේ වැලි නෙමෙයි. වැලි. සිමෙන්ට් නෙමෙයි. වැලි. මම මේක යූස් කරනවා. මම මේක හොඳට හොදලා ගත්තේ. ඕගොල්ලොත් ගන්නකොට මේකත් හොදන්න, ගල් එකත් හොදන්න. අමතක නොකර මේ ප්ලාස්ටික් ප්ලාන්ට් එක ඔය ප්ලාස්ටික් ප්ලාන්ට් ගන්න මේකත් හොදන්න ඕන. හරිද? ඕගොල්ලෝ දැන් ගොඩක් වෙලා ලිවිං ප්ලාන්ට් එක නිකන් තියන්න එපා. වතුරක දාලා අනිවාර්යෙන් තියන්න ඕන ලිවිං ප්ලාන්ට් එකක්. කොහොම නැත්නම් ඒක මැරෙන්න තියෙනවනේ. පැක් දෙකක් නම් කොහොමද තියන්න එපා වතුර නැතුව. අන්න දැන් මුල් ටිකට හරි වතුර ටිකක් උරාගෙන වතුර චුට්ටක් හරි දාලා තියන්න. හරි ඒ වගේම මම දැන් ඊට පස්සේ ගන්න මෙන්න මේක මේ හරිම soft මේ sand එක මේ. නේ? හරි. ඊට අපිට මේ sand එක ඕන වෙනවා. ඊට පස්සේ මම මේ ටැංක් සෙටප් එක හදන්න මේ වගේ brush එකක් ගන්න මේ brush දෙකක්
ආයි රූල් එකක් ඕන වෙනවා. මම සෑන්ඩ් ටික මෙහෙම තියලා මෙහෙම ලස්සන හදා ගන්න ඕනේ සෑන්ඩ් ටික. ඒකට. හරි. දැන් අපිට තියෙන ලස්සන විදිහට මේ ටැංක් සෙටප් එක හදා ගන්න. ඉතින් අනිවාර්යෙන්ම මම subscribe කරලා තියාගන්න. මම දැන් සීගිරි ගිහින් වීඩියෝ එකක් ගත්තා. සීගිරි අනුරාධපුරේ ඒ පැත්තෙම ගිහින් රිවර්ස්ටන් ගිහින් ගත්තා වීඩියෝස්. මම ඕකට අනිවාර්යෙන් ඒක මම තාම එඩිට් කරන ගමන් ඉන්නේ. ඒක වෙන දිග වීඩියෝ එකක්. විනාඩි 50කට ඊට වෙන්න තියෙනවා. පැයකට ළඟයි. ඉතින් අපිට මම ඒක තාම එඩිට් කරන ගමන් ඉන්නේ. මම ආයි ෂෝට්ස් කියනත් බලාපොරොත්තු වෙනවා කියන්නේ. ඉතින් අපි එන මේ ටැග් එක සුපිරියටම හදමු. එහෙනම් අපි මම මේක හොදගෙන කරගෙන එන්න.
ගත්තා. ඕගොල්ලන්ගේ තියෙන. හරිද? මේ මගේ විදියට. මේ මගේ විදියට තමයි මම මේක හදන්නේ. ඕගොල්ලෝ හදනකොට ඕගොල්ලෝ විදියට. ඕගොල්ලෝ ඩිසයින් කරන්නේ. මට මේ විදිය ලස්සන නිසා මම මේ විදියට හදනවා. ඔව් එතකොට ඕගොල්ලෝ මේක මගේ විදිය. දාන්නත් වෙනවා. ඒක මේ රිපුටේ මම නූල් බැඳලා
ඇති. ඉතින් දැන් මම මේක on කියපු ගමන් ඔයගලන්ට මේට ටික හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. on. මෙන්න මේව තමයි තියෙන්නේ. අපේ ටැංක් සෙටප් එක උගන්ට පේනවා ඇති. මේක අපේ මාළුවට ඉන්නවා මෙතන උඩ. ඒගොල්ලන් ඇක්ලිමේටර් එක දාලා තියෙන්නේ. වතුර ප්‍රශ්නයක් නෑ. මේ ඔක්සිජන් චුට්ටක් දැම්මා කියලා තමයි කියන්නේ. ඔක්සිජන් උත් දාලා තියෙන්නේ. ඒගොල්ලෝ පේනවා මේව තමයි ටැංක් සෙටප් එක තියෙන්නේ. ප්‍රශ්නයක් වුණේ නැහැ. මම වැලියම අවශ්‍යගෙන යම ගියේ නැහැ. මේගොල්ලෝ ඉතින් ටැංක් එකට කැමති වගේ තාම ප්‍රශ්නයක් නැහැ. වැඩි මේ තගලන්නෙත් නැහැ. කලින් මම දාපු ඔක්කොම වගේ මේ බය වෙලාද කොහෙද ඔක්කොම වගේ වැලිය අවශ්‍යගෙන ගල්ලා අවශ්‍යගෙන හිටියේ ඔය ගස් අස්ස වල නැංගිලා. මේගොල්ලෝ නම් ප්‍රශ්නයක් නැහැ. මට ඉන්න මම උඩිනුත් පෙන්නන්න.